කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද දවසෙත් අපි නීති පොත වැඩසටහන අරගෙන පැමිණි ඔබේ නිවහනට මේ ආකාරයෙන් අලුත්ම මාතෘකාවක් පවතින වාතාවරණය පිළිබඳවත් කතා කළ යුතු නිසා මේ ටිකක් පැරණි වුණත් අද දවසේ වැඩසටහනට ටිකක් අලුත් වෙන්නත් පුළුවන්. ඔබ දැනගත යුතුම දේවල් පිළිබඳව තමයි අද දවසේත් අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ ආකාරයෙන් අපේ වැඩසටහනට බොහෝ ගෞරවයෙන් අපි ආරාධනා කරා නිතිඤ්ඤ මහත්මයෙකුටත්. ඉතින් එතුමා ගැන මේ විදිහට මම හඳුන්වා දෙන්නම්. කලින් අපිත් එක්ක සම්බන්ධ වෙලා තිනවා අපේ වැඩසටහනේදී ළමයින් පිළිබඳව කතා කරන්නත් මෙන්න මෙහෙමයි. නීතිය පිළිබඳව කතිකාචාර්ය වගේම කැලණි විශ්වවිද්‍යාලයේ තාක්ෂණීය අපරාධ විද්‍යාව සහ නීතිය පිළිබඳ කතිකාචාර්ය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ නීතිය පිළිබඳව කතිකාචාර්යතුමා සසිද්ධ සොයිසා මහත්මයා. ආයිබෝවන් ඔබතුමාට ජේසු පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඉන්නේ එතුමා. ඒත් එක්කම තමයි ඔබ දන්නවා බේරුවල සමාදානයේ රජුන්ගේ දේවස්ථානයේ දේවගැති ඒ වගේම තමයි මනෝවිද්‍යා උපදේශක ගායනිතාබ්‍රු අපිත් එක්ක ඉන්නවා. ඔන්න මේ ඉන්නේ එතුමිය. ඔබ දෙපළටම ආයිබෝවන් කියලා ජේසු පිහිට ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි පැමිණීම පිළිබඳව වැඩසටහනට කෙටි දැනුම් දීමකින්. කොහොම නමුත් අද ටිකක් බරපතල මාතෘකාවක් කියලා ඔබට හිතේ අපි මාතෘකාවක් කියවුවාම මෙන්න මෙහෙමයි අපේ මාතෘකාව අපි යොදාගෙන තියෙන්නේ රාජ්‍ය පාලනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේ පිළිබඳව පාසල් අවධිය තුල සමාජ විද්‍යාව පිළිබඳ සමාජ අධ්‍යයනය ගැන අධ්‍යයනය කටයුතු කරනකොට යම් ආකාරයක දැනුවත් වීමක් වෙලා ඇති. නමුත් මේ වෙනකොට තවත් කතිකාවකට ලක් වෙලා තිනවා අපේ ලංකාව තුල මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රාජ්‍ය පිළිබඳව. අපි මේවත් කෙටියෙන් දැන කියා ගත්තොත් හොඳයි. මොකද අපි මේ පිළිබඳව දැනගෙන හිටියොත් අපිට පුළුවන් කමක් ලැබෙනවා මේ පිළිබඳවත් යම් ආකාරයක මුහුණ දීම් වලදී අපිට ඒවා බලපාන්න තියෙන නිසා වෙන්න. ඉතින් අපේ දුරකථන අංකයත් විවෘතයි 07383875575 දුරකථන අංකය සජීවීව සම්බන්ධ කරගන්න නොහැකි වෙයි සමහරක් විට. නමුත් අපිට පසුව පුළුවන් ඔබට ආමන්ත්‍රණය කරන්නට ඔබගේ දුරකථන අංකය අපිට ලබා දෙන්න. ඔබගේ ප්‍රශ්න ගැටළු මේ විතරක් නෙමෙයි වෙනත් නීතිමය කටයුතු වලටත් අපි සම්බන්ධ කරගන්න අපි ඔබට උත්තර දෙන්න සූදානම්. ඉතින් මම කැමති නීතිය පිළිබඳ කතිකාචාර්ය අපේ සසිද්ධ සොයිසා මහත්මයා වෙතට මුලින්ම යොමු වෙන්නේ මේ ප්‍රශ්නේදී. දැන් රාජ්‍ය පාලනය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ විශාල මාතෘකාවක් කෙනෙකුට බය හිතෙන්නත් පුළුවන්. ඒ වුණත් අපි කතා කළ යුතුයිනේ. අපි කතා කරමුකෝ මොකද්ද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ රාජ්‍ය පාලනය මේ ඇත්තටම ටික බරපතලයි. කොහොමද මේක කතා කරන්නේ? බොහොම ස්තුතියි ඔස්කා නැවත හමු වෙන්න ලැබීම මට සතුටක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ රාජ්‍ය පාලනය කියන එක ගත්තොත් ඒකේ අන්තර් සබඳතාවය. රාජ්‍ය පාලනය කිරීමේ ව්‍යුහය හදන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. රාජ්‍ය පාලනයේ සම්පූර්ණ ව්‍යුහය අපි නැත්තම් කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි රටේ උත්තරීතරම නීතිය කියලා. එතකොට ලංකාව ආශ්‍රයෙන් ගත්තොත් අපිට බලන්න පුළුවන් නිදහසෙන් පසුව අපේ ක්‍රියාත්මක වෙච්ච ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ඒ වගේම 1972 අපේ පළවෙනි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ වර්තමානයේ අපි පාලනය වෙන්නේ 1978 දෙවෙනි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. දැන් ජනතාව විදිහට අපි දැනගන්න ඕන මොනවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්? මූලිකව අපි රටේ නම බලමු. අපි රටේ නම බලලා එතනින් ප්‍රවේශයක් ගමු. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. එතකොට ප්‍රජාතාන්ත්‍රික කියන එකෙන් දේශපාලන ක්‍රමයේ පිළිබඳ අපිට යම්කිසි අවබෝධයක් එනවා. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හරහා අපි මහමැතිවරණයකදී අපේ නියෝජිතවරු පත් කරනවා පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයා සහ අධිකරණ පද්ධතිය පාර්ලිමේන්තුව විසින් සාධන 95 හරහා ක්‍රියාත්මක වෙනවා. එතකොට අපේ වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව ගත්තොත් අපේ රටේ ස්වාධිපත්‍ය බලය, ඒ කියන්නේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය. නීති සම්පාදනය කරන්නේ ව්‍යවස්ථාදායකයෙන්, නීති ක්‍රියාත්මක කරන්නේ විධායකයෙන් සහ යුක්තිය පිළිබඳ අධිකාරිය දරන්නේ අධිකරණය. අධිකරණය සම්බන්ධයෙන් ආටිකල් 4 හතරවෙනි ව්‍යවස්ථාව අපිට වැදගත් වෙනවා. මේකෙන් තමයි අපේ බලතල බෙදලා තියෙන්නේ. එතනින් තමයි මූලිකව අපේ ව්‍යුහය සකස් වෙන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික මම කියවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හරහා තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. සමාජවාදී කියන්නේ අපේ ආර්ථික මොඩලය ගැන අපිට යම්කිසි අවබෝධයක් එතනින් ගන්න පුළුවන්. සමාජවාදයට බර ආර්ථික මොඩලයක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ සුබසාධකවාදී රාජ්‍යයක් ඇතුලේ. ඊට පස්සේ ජනරජයක්. මේක අතිශය වැදගත් රිපබ්ලික් එකක්.
ජනතාවගේ රජය. අන්න අර තුන්වෙනි ව්‍යවස්ථාවට මෙතන කනෙක්ට් වෙනවා. සම්බන්ධ වෙනවා. තුන්වෙනි ව්‍යවස්ථාව කියලා කියන්නේ ස්වාධිපත්‍ය බලය ජනතාව සතුයි කියන එක. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට ප්‍රදානය කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. granted වෙනත් ජාතියක් ඉංග්‍රීසින් විසින් අපිට දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. සාමාන්‍යයෙන් විශේෂයෙන් මම සහ අපි විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උගන්වද්දි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ඒ රටේ පුරවැසියන්ගේ හෘද සාක්ෂිය නියෝජනය කරයි. Constitution reflect the heart pulses of their citizens. ඒ ජනතාවගේ හෘද ස්පන්දනය නියෝජනය කරන්න ඕනේ. එතකොට අපිට ප්‍රදානය කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් එහෙම නියෝජනය වෙන්නේ නැහැ. එතකොට අපි 1972 පළවෙනි ප්‍රයත්නය ගන්නවා පළවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න. අන්න ඒක අපි කියනවා ස්වස්ථානික ස්වදේශී ස්වයංපෝෂිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. අපිම අපිට හදාගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒකෙන් අපේ රටේ ව්‍යුහය අපේ රටේ පාලන ව්‍යුහය අපිටම අපි ඒක තමයි ප්‍රවිෂ්ඨය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් ඒකත් එහෙමයි. හැබැයි අපේ අර තිබ්බ පාර්ලිමේන්තු ක්‍රමයෙන් අපි වෙනස් වෙනවා විධායක ජනාධිපතිවරයෙක් එක්ක පාර්ලිමේන්තු ක්‍රමයකට යනවා. වෙස්ට්මිනිස්ටර් ආකෘතියක් තියෙනවා. ප්‍රංශය කේන්ද්‍රගත කරගෙන ඇතිවෙච්ච විධායක ජනාධිපති ක්‍රමයක් තියෙනවා. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේද වශයෙන් මේ බලතල බෙදලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක බලය කොහොමද? පාර්ලිමේන්තුව සතු බලය කොහොමද? ජනාධිපතිවරයාගේ බලය කොහොමද? අධිකරණයේ බලය කොහොමද? මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේද වශයෙන් දක්වලා තියෙනවා. මම ඔබගේ අවධානයට යොමු කරනවා 75 වෙනි ව්‍යවස්ථාව. අපේ රටේ නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හිමිකමක් තියෙනවා. පරම අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවට. කොතනින්ද බලය ලැබෙන උල්පත? ඒ කියන්නේ ජනතා නියෝජිතයන් අපි පත් කරලා යවන්නේ අපේ නියෝජිතයන් පත් කරන අපි වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායම. කණ්ඩායම මූලිකව අපිට නීති හදන්න සහ අපේ රාජ්‍ය මූල්‍ය පාලනය කරන්න. එතකොට අපිට නීති සම්පාදනය කිරීම ඍජුවම අපිට සම්බන්ධතාවයක් නැති වුණා ජනතාවක් වශයෙන් ජනතාව තීරණය කරලා හරි නම් මගේ වෙනුවෙන් කුල කතා කරන්න කියන්නේ. ජනතාවටත් අයිති. ඔව් ග්‍රීසිය ඇතැන්ස් නුවර ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වුණා අතීතයේ. නමුත් වර්තමානයේ අර ජනගහනයේ විශාල වීම, දේශභූමියේ විශාල වීමත් එක්ක නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හරහා තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. 75 වෙනි ව්‍යවස්ථාව. ඒක තමයි උල්පත. අනිකුත් සෑම නීතියක්ම හදන්න බලය ලබා දෙන තැන තමයි 75 වෙනි ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඊළඟ වැදගත්ම කාරණේ තමයි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය. ඒ කියන්නේ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරන්නේ කොහොමද? අපිට 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සවිස්තරාත්මකව තිබ්බේ නැහැ. 29 වගන්ති විතරයි තිබ්බේ. සුළු ජාතීන්ට අහිතකර නීතියක් සාදන්න බෑ කියන එක. ඒ කියන්නේ සාදන්න restrictions සීමා කිරීම තිබ්බා. බෑ කියනවට වඩා සීමා කිරීම තිබ්බා. හැබැයි 1972 අපිට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පළවෙනි වතාවට ඇතුළත් කරනවා 6 වෙනි පරිච්ඡේදය හරහා. නමුත් ඒක මම අඳුන්වන්නේ ඉගැන්වීමේදී එහෙම toothless tiger කොටියෙක් තමයි. නමුත් දතක් නැති කොටියෙක්. හේතුව ඇයි? මූලික අයිතිවාසිකම් දක්වලා තිබ්බට කඩ උරාට පස්සේ යන්නේ යාන්ත්‍රණයක් තිබ්බේ නැහැ. ඔන්න ඔය දුර්වලතාවය අපි මගහරිනවා වර්තමානයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. අපේ 3 වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් දක්වලා තියෙනවා 10 වෙනි ව්‍යවස්ථාව ඉඳන් 14 වෙනි ව්‍යවස්ථාව දක්වා. සරලව ජනතාවගේ දැන ගැනීමට මම කියන්නම් 10 වෙනි ව්‍යවස්ථාවේ තමයි සිතීමේ හෘද සාක්ෂිය තමන් කැමති ආගමක් ඇදහිීමේ තම ලබ්ධියක් දැරීමේ නිදහස තියෙන්නේ. 11 වෙනි ව්‍යවස්ථාවේ තියෙන්නේ ක්‍රූර අමානුෂික අවමාන සහගත වද හිංසා වලින් මිදීමට තිය අයිතිය. ඒ කියන්නේ යාවත් කාලින වෙමින් නෙමින් පැවතීමේ ඊළඟ පරිච්ඡේදය තමයි 11 වෙනි. 11 වෙනි ව්‍යවස්ථාව මූලිකව වද හිංසා කරන්න බෑ. වද හිංසා වලින් මිනිස්සුන්ට නිදහස තියෙනවා. ඒ වගේම සමානාත්මතාවය අයිතිය 12 වෙනි ව්‍යවස්ථාවේ. 13 වෙනි ව්‍යවස්ථාවේ කියනවා අත්නෝමතික අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ නිදහස. 14 වෙනි ව්‍යවස්ථාවේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස. අපිට කතා කරන්න සමාගම්වලදී රැස්වීම පවත්වන්න ඒ වගේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතියත් ලබා දීලා තියෙනවා 14A සංශෝධනයට ලක් වෙනවා. වර්තමානයේ පූර්ණ තොරතුරු දැනගැනීමේ පනතක් කරා ක්‍රියාත්මක වෙනවා. බලන්න මූලික අයිතිවාසිකම් දක්වනවා. අර දුර්වලතාවය මගහරිනවා 17 සමග කිය යුතු 126. සරලව කියනවා නම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් ආශ්‍රයෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීමට හෝ කඩවීමට අත්‍යාසන්න මොහොතක කඩ වෙන්නම ඕනේ අත්‍යාසන්න මොහොතක ශ්‍රේෂ්ඨ අධිකරණය අමතා මාසක කාල සීමාවක් ඇතුළත තමා හෝ තම නීතිඥයා මගින් ගොනු කරන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ආශ්‍රයෙන් ඒකට ප්‍රතිකර්ම ලබා ගන්න පුළුවන්. ඕක තමයි ඔකේ තියෙන වර්ඩින්ග්ස් වචන. හැබැයි තමා හෝ අපි නා ටිකක් මතක තියාගන්න තමා. ඔව් සරලව මම කියන්න තමා හෝ තම නීතිඥයා කියන එක වර්තමානයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනතා යුක්තිය පසිදලීම සඳහා
ඒකට නම්‍යශීලී ප්‍රවේශයක් අනුගමනය කරනවා. එප්පාවල ෆොස්ෆේට් අඩු ගත්තොත් පාරිසරික අයිතීන් ක්‍රියාත්මක කර මිනිස්සු රාශියකගේ අයිතීන් කඩ වෙනවා නම් හැමෝටම එක එක නීතිඥවරයා ගන්න ඒක යොදන්න බෑ. මේ මෑතයකදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ වුණොත් යම් කිසි පාරිසරික ගැටලුවක් මතුවනවා නම් මම හිතන්නේ ඔය කියන විදිහට ඔය ආශ්‍රිතව තමයි කතා කරෙන්නත් ඇත්තේ. පාස්කු ප්‍රහාරය විශේෂයෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමට වෝටර්ස් එච් නඩු තීරණය දැන් වෝටර්ස් එච් නඩු තීරණය කතා කරන කාලේ සුගතපාල මෙන්ඩිස් වර්සස් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති විනිර්මුක්තියක් තිබ්බා. ජනාධිපතිවරයාට නඩු පවරන්න බෑ. නමුත් අපි කියනවා ජුඩිෂල් ඇක්ටිවිසම් කියලා. ඒ කියන්නේ ගරු අධිකරණයේ කාර්යභාරය හරහා යුක්තිය පසුදැලීමේ ක්‍රියාවලිය නිර්මාණශීලීව වෙනස් කරමින් හැඩගස්වමින් ඉන්නවා. ඒ කාලේ එහෙම තියෙද්දි ජනාධිපතිවරයාට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවා. ගරු ශිරාරි තිලකවර්ධන විනිසුරුතුමී ඊටාම පැහැදිලිව ඒ ජජ්මන්ට් එක ලබා දීලා තියෙනවා. වර්තමානයේක ව්‍යවස්ථාපිත වෙලා තියෙනවා. ඒ කියන්නේ අධිකරණ පරිචය කාලෙකදී ව්‍යවස්ථාපිත වෙන්නත් පුළුවන්. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පැහැදිලිව ගෙනාවා ජනාධිපතිවරයා විසින් කරන ලද හෝ නොකර හරියට ඇක්ට් ඔෆ් ඔමිෂන් කිරීමට අපොහසත් වෙන දෙයකට නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් නඩු පෙවරන්න පුළුවන්. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධ නඩු තීරණය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විශාල වන්දියක් ගෙවන්න උනා. ඒ නිලධාරීන්ට විශාල වන්දියක් ගෙවන්න උනා. එතකොට දැන් ඒක ව්‍යවස්ථා කරණය වෙලා එහෙම උණයි කියලා ඒ නඩුව තාමත් ගොනු කරගෙන තියෙනවා. හරි කියන යුක්තිසහගත ලෙස කතා කරනවා නම් ඒගොල්ලොන්ට මේ ව්‍යවස්ථාවිත නැත්නම් නීත්‍යානුකූලව යම්කිසි දඬුවමක් ලැබුණා මූලිකම ප්‍රතිපාදන ගෙවන්න ඕනේ කියන. තාමත් ඒ වුණාට ඒ කටයුතු ඉවෙමින් පවතිනවා. ඔස්කම් මෙහෙමයි. ද මූලික අයිතිවාසිකම් නඩුවක් විෂය වෙන්නේ ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් නඩුවක් කතා කරන්න එකම බලය තියෙන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒකේ ප්‍රතිඵලය තමයි කම්පන්සේෂන් වන්දි ප්‍රදානය. ඒක එක කොටසක්. ඔව් ඒකෙන් දුර්වල කරන්න ඒ කියන්නේ ඒකෙන් වළක්වන්නේ නැහැ අපරාධ නඩුවක් පැවරීම. මහාධිකරණයේ පැරලල් නඩුවක් යන්න පුළුවන් සම මට්ටමේ. එතකොට අතනින් වන්දි ප්‍රදානය කරලා තියෙනවා. එතකොට වර්තමානයේ වෙදී ඒ දක්වා දියුණු වෙලා තියෙනවා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරද්දී දැන් අපිට වර්තමානයේ කතා කරනවානේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කිරීම හා සම්බන්ධ කතිකාවකුත් තියෙනවානේ. වෙනස් කරද්දී පාර්ලිමේන්තුවට උනත් නීති සම්පාදන බලය තිබ්බට හිතුන විදිහට ඒක කරන්න බෑ. ඒකට තියෙනවා ක්‍රියාපටිපාටියක් ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට 83 වෙනි ව්‍යවස්ථාව ගත්තොත් 83 වෙනි ව්‍යවස්ථාවෙන් ආරක්ෂිත ව්‍යවස්ථා තියෙනවා. දැන් සිතීමේ හෘද සාක්ෂි නිදහස සහ වද හිංසාවෙන් වැළකීමට ඇති නිදහස 10 සහ 11 ව්‍යවස්ථා සාමාන්‍ය සරල බහුතරයෙන් වෙනස් කරන්න බෑ. ඒකට ගැටෙනවා නම් යම්කිසි නීතියක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පඩත් කෙටුම්පත් අවස්ථාවේ ඒක ගොනු කරන්න පුළුවන්. බිල් ස්ටේජ් එකේ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ මතය ඩෙටර්මිනේෂන් එක දෙනවා මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවද නැද්ද? අපි ඔකට කියනවා නීතිය වචනයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූල වාදය constitutionalism කියලා. ඒක සුරක්ෂිත කරන්නේත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හරහා. එතකොට ඒ ආරක්ෂිත ව්‍යවස්ථාවන් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් විශේෂ ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න ඕනේ. කියන්නේ පාර්ලිමේන්තුවේ නොපැමිණි മന്ത്രിවරුන්ද ඇතුළුව 3/2ක බහුතරය සහ ජනමත විචාරණය. අර ව්‍යවස්ථා එක ගැටෙනවා නම් ඒ තත්වයකට යන්න ඕනේ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ මෑතකදී තීරණය වෙච්ච පෝර්ට් සිටි කමිෂන් පෝර්ට් සිටි සම්බන්ධ කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ නඩු තීරණ එහෙම ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඉන්දිය නඩු තීරණ ගත්තොත් කේශානන්ද ಭಾರತಿ වගේ නඩු තීරණයක් ගත්තොත් නිරන්තරයෙන්ම කතා කරන නඩු තීන්දුවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමහර කාරණා එහෙම ඍජුව බලපාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න යුතුයි කියන තැනට. මොකද යම්කිසි තීරණයක් ගැනීමේදී කියන්නේ ජාතියක් වශයෙන් ප්‍රජාවක් වශයෙන් ඔවුන්ගේ පැත්ත ගන්නවා නම් අර වගේ දේවල් වෙනස් කළ යුතු තැන්වලදී කතා බහ කරලා ඒක හොඳ උදාහරණය තමයි 1947 ව්‍යවස්ථාවෙන් අපි 72ට ආවේ කොහොමද? කොටින්ම කිව්වොත් ඒ 1947 පාර්ලිමේන්තුව රැස් වෙච්ච ශාලාවේ රැස්ුණේවත් නෑ. නවරගහලේ රැස්ුණේ. අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරා පළවෙනි ජනරාජ්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ අපේම දේශජ ආණ්ඩු ක්‍රම දේශජ කියලා කියන්නේ අපේ රටේම උත්පාදනය වෙච්ච ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි සම්මත කරා. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරද්දී අදහස් විමසන්න ඕනේ. ඒකට ක්‍රියාපටිපාටියක් තියෙනවා. කොහොමද අපි 72 කියන නෛතික විප්ලවයක් කියලා ලීගල් රෙවොලූෂන් එකක් නෛතික විප්ලවයකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරේ. ඒ වගේ කාරණා අපිට ඇත්තටම කියනවා ඔය කටයුතු සිද්ධ වෙන්නේ අපේ ලදරු වයසේදී.
අපේ වයසත් එක්ක බලනකොට සමානක් අය ඉපදෙලත් නැතුව ඇතිනේ. හැබැයි ඕනම විශ්වවිද්‍යාලයක නීති ශිෂ්‍යයන්ට මේවා ඊටාම විස්තරාත්මකව උගන්වනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය හා සම්බන්ධ ගැඹුරු අධ්‍යයනයක් එයාලට දෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට යන්නේ කොහොමද? ඒකේ ෆ්‍රේම්වර්ක් එක මොන වගේද? රාමුව. ඒ සියලු දේවල් එතනින් ආවරණය වෙනවා. ඉතින් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. ඒ වගේම අධිකරණ බලය, ජනාධිපතිවරයා සතු බලය, ඒ සියලු දේවල් නිශ්චිත නීති රාමුවක් ඇතුළට ගේන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වර්ගීකරණය ගත්තොත් අපිට කියන්න පුළුවන් ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා තියෙනවා. ඒ වගේම අලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා තියෙනවා. ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විශේෂයෙන්ම ෆෙඩරල් රටවල් වල ඇයි තමන්ගේ බල සීමාවන් දක්වන්නේ. මොකද ප්‍රාන්ත රාජ්‍යයන් මධ්‍යම රජයට ඒ තමන්ගේ බලය එහාට යනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එක නිශ්චිතව දක්වලා තියෙනවා. ඒ වගේම අධිකරණයේ ශක්තිමත් ඒ රටවල් වල. ඒක ඇමරිකාව වගේ රටවල් ගන්න පුළුවන්. බ්‍රිතාන්‍ය වගේ රටවල් අලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සහිතව ක්‍රියාත්මක. ඒකෙන් ඔස්කා කියන්නේ සම්පූර්ණයෙන්ම ලිඛිත නැහැ කියන එක නෙමෙයි, සමහර කොටස් ලිඛිතයි. හැබැයි ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ කොන්සොලිඩේටඩ් version එකක සියලු දේවල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ගැප් වෙලා තියෙනවා. දැන් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායත් එක්ක තමයි තමන්ගේ රාජ්‍ය පාලනය කරන්නේ. අපි කියන රජෙක් වැරදි නොකරයි. kin can do no wrong කියලා සාමාන්‍යයෙන් කියනවා. දැන් මේ දවස්වල මම බැලුවා එප්ස්ටීන් වාර්තාවල එක රජකුමාරයෙක් ඔහුව නිරපල දාලා තියෙනවා. ඒ කියන්නේ රජ කෙනෙක් එයාලා සම්ප්‍රදාය මත වැරදි නොකරයි කියන ස්ථාවරය දැන් තමයි එයාලගේ සම්ප්‍රදායන් වෙස්මිනිස්ටර් ආකෘතියේ මහජන මන්ත්‍රී මණ්ඩලය සහ සාමි මන්ත්‍රී මණ්ඩලයත් එක්ක ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගත්තාම ඒක තමයි රටේ උත්තරීතරම නීතිය මූලික වශයෙන්. අනිකුත් නීති සෑදීමට බලය ලබා දෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. අපේ 75 වෙනි ව්‍යවස්ථාව මම කිව්වා. ඒ වගේම සියලු අයිති දක්වන්නේ ඒක. රටේ නාමයෙන් අපිට ඒ රටේ තියෙන මොන වගේ පාලන තන්ත්‍රයක්ද කියලා අදහසක් ගන්න පුළුවන්. දැන් පාකිස්තානයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දැකලා තියෙන ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් පාකිස්තාන. ඒකේ තේරෙනවානේ. ඒක පදනම් ඉන්දියාවේ රිපබ්ලික් ඔෆ් ඉන්දියා ජනරාජ්‍යයක්. ලෝකේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම් වෙන රාජ්‍ය. එතකොට අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මම කිව්වා වගේ ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය. මම ඒක කිව්වා කොහොමද ඒක උනේ? තුන්වෙනි ව්‍යවස්ථාව මූලික වශයෙන් ඒක ජනරාජ්‍යයක් කියන එක. ඒ දේවල් වලින් සියලු දේවල් පාලනය කිරීමේ පාලන තන්ත්‍රය අපේ මාතෘකාවට આવොත් පාලන තන්ත්‍රය මූලිකව සිද්ධ වෙන්නේ රටේ උත්තරීතරම නීතිය සුප්‍රීම ලෝ එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් දක්වනවා. ඔය මම කිව්ව බලය දක්වනවා. පරිච්ඡේද වශයෙන් ඒ බලය බෙදලා තියෙනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අධිකරණයන් වලට. අපි ඊළඟ වටේදී ඒක විස්තරාත්මකව කතා කරමු. අනිවාර්යයෙන්ම තවත් අපිට දැනගන්න ඕනේ මේවා තියෙනවනේ යම් අඩලෝඩුකම් තියෙන්න පුළුවන්. අපි 100%ක් නමුත් මේක දිගින් දිගටම මේ දැන් අපි දකිනවා සමාජ තලය තුළ රාජ්‍ය යාන්ත්‍රණය තුළ මේ කලුත් කරන්න නව තව යෝජනාවල් ගෙනවා. මේක තවදුරටත් ඉදිරියට එහෙම යෝජනා ගෙන්න ඕනේද කියන තැනකට අපි සමහරක් අපි කතා කරපු එක. අපි ඒ ගැනත් පොඩි කාලයක් තුළ කතා කරන සෝදා අපි ආරාධනා කරනවා රැඳෙන්න කියලා අපිත් එක්ක ඒ ගැනත් ඔබට දැනගන්න පුළුවන් සවිස්තරාත්මක බොහොම කෙටි කාලයක් තුළදී. මේකේ ගැඹුරු විෂයක් අපි කතා කරන්නේ. අපි බලමු බයිබලීය සාධකයටත් අපි පොඩි දෙයක් අපි දැනගන්න අවශ්‍යයි මේ කාරණාවත් එක්ක කොහොමද බයිබලයේ තුල මේක අපි ගොනු කරගන්නේ කියලා. මම කැමති දේවගති ගායනිතා අබ්‍රෝවෙත යමු වෙන්න. එතරම් මේ බයිබලයේ කොහොමද මේක ව්‍යවස්ථාව අර්ථකථනය කරන්නේ සහ ඒ ආරම්භයක් වෙලා තියෙනවා නම් කොහොමද ඒක විකාශ අපි දන්නවා. නමුත් යම් කාරණාවල් නිශ්චිත වශයෙන් මේ විදිහට ගොනු උනායි කියලා කෙටි හැඳින්වීමක් අපිට කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. අද දවසේ මම විශේෂයෙන්ම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඊටාම කාලෝචිත මාතෘකාවක් තෝරගෙන තියෙනවා දවසේ කතා කරන්නට. ඒක ගැන ස්තුතිවන්ත වෙන අතරම මම කැමති බයිබලයේ දැන් මේක බයිබලයේ දිහා බලනකොට ඔස්කා බොහොම ගැඹුරු ඒක හදාරන්න ඕන බොහොම ගැඹුරු විෂය ධාරාවක්. මම කරුණු ටිකක් සටහන් කරගෙන තියෙනවා. මේ ගැඹුරු දෙයක් වාක්‍ය දෙක තුනෙන් විස්තර කරන්න ගියොත් අපි දන්නවා ගොඩක් වෙලාට ඒක වරදින්න පුළුවන්. එතකොට ඒක ඇතුලේ වෙනම කල් ටිකක් හරි ගැස්සෙන්නත් පුළුවන්. ඒක නිසා බොහොම ප්‍රවේශමට ඉතාමත් සරල විදියට තේරෙන භාෂාවකින් ඉතාම සරල විදියට මේක මම කතා කරන්න කැමතියි. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ මිනිස්යව මවනකොට මිනිස්යා බොහොම නිදහසේ කාරණා අතර සිටියා. ඊට පස්සේ අපි දන්නවා මිනිස්යා අතින් දෙවියන් වහන්සේගේ ඒ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිපත්ති කැඩෙනවා. කැඩුණාට පස්සේ අපිට දකිනවා නීති රීති
සම්පාදනය වෙනවා. මේ ටෝරාව ඇතුලේ අපි දන්නවා මේ ටෝරාවට අයිති වෙනවා බයිබලයේ මුල් පොත් 5 උත්පත්ති නික්මයාම ගණන් කතාව ලේවි කතාව සහ ද්විතීය කතාව. මේ පොත් 5 ඇතුලේ නීති සමුදායක් දේව රාජ්‍ය ස්ථාපිත වෙන්න සහ වර්ධනය වෙන්න ගලා යන සහ අවසානයේ දක්වාම දෙවියන් වහන්සේ කාරණා හරි ගස්සනවා දස පනතත් ඇතුළුව. නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ ද්විතීය කතාව 5 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා දස පනත. මේ නීතිත් එක්ක අපි දන්නවා බයිබලයේ ওই මුල් පොත් 5 පරිශීලනය කරනකොට එහෙම නැත්නම් ඒක අධ්‍යයනය කරනකොට අපිට නීති 613ක් හඳුනා ගන්නට පුළුවන්. ඒකත් කොටස් දෙකකට බෙදලා යනවා. එකක් ධනාත්මක ආඥාවන් 248කුත් ඍණාත්මක ඒවා 365කුත් මේක මේ විදිහට විකාශනය වෙනවා. දැන් මම මේකේ ඇතුලේ කතා කරන්න කැමති ඇයි මේ ව්‍යවස්ථාවක් ඇති වෙන්නේ? ව්‍යවස්ථාවක් අවශ්‍ය වුණේ ඇයි මිනිස්යන්ට? අපි දන්නවා ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ මිනිස්යන්ට මිනිස්යන්ගේ මූලික સિદ્ધාන්ත. නැත්නම් මිනිස්යන්ගේ මූලික අයිතිවාසිකම්. ඒ වගේම ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති විශ්වාසයන් මේවා ඇතුලේ නීතිමය වපසරියක් වටපිටාවක් හරිගස්සලා දෙනවා. මිනිසයා ඒ කාරණා ඇතුලේ සම්පෝෂිත වෙලා යහපත් විදියට කාරණා ගත කරන්න. දැන් අපි දකිනවා නීතිඥතුමා ඊටාම අලංකාර ලෙස සමහර නීති කතා කරා. ඒවා සංශෝධනය වෙච්ච ඇටි කතා කරා. මම බයිබලයේ තුල මේ කාරණා දකිනකොට මම දකින විශේෂයෙන්ම දෙවියන් වහන්සේ මිනිසයාව නිර්මාණය කළ හරිගස්සනකොට මේ කොතනකවත් මේ නීති ආයෙම අලුතෙන් සම්පාදනය වුණේ ඒවා බොහොම අඩුයි. ආයෙ සංශෝධනය වෙනවත් අඩුයි. සමහරක් වෙලාවට උනා මිනිස්යන් යටින් සමහර ප්‍රතිපත්ති කැඩිලා ගියා. දැන් මම කැමති මේක කොයි වෙලාවෙද ආරම්භ වෙන්නේ? ආරම්භ ඕනම දෙයක ආරම්භයක් තියෙනවා. එතකොට මේක ආරම්භ වෙනවා මෝසෙස්ගේ ව්‍යවස්ථාව ක්‍රිස්තු පූර්ව 1400 පමණ තමයි ආරම්භ වුණා කියලා බයිබලීය අටුවාවන් වල පොත්පත්වල සඳහන් වෙනවා. දැන් මම ඊට කැමති ගොඩාක් ගැඹුරු කාරණාවලට වඩා මේක තුල තිබෙන කාර්යබාලය මොකක්ද කියලා කතා කරන්න. ඇයි දෙවියන් වහන්සේ මේ වගේ නීති රාමුවක් මිනිස්යන් පිට හරිගස්සලා නිදහස් කළේ? එතන අපි දකින පළවෙනි එකම තමයි දේව රාජ්‍යයේ බලය බල ගැන්වීමට සහ ක්‍රියාත්මක කිරීමට විවස්ථාවේ යම්කිසි ප්‍රතිපාදන හරිගස්සලා දෙනවා. දෙවෙනි එක හැටියට මේවා මම අධ්‍යයනය කළා සටහන් කරගත්තු ඊටම සරල කාරණා මීට වඩා බොහොම ගැඹුරු කාරණාවක් තියෙනවා. ඉතින් දෙවෙනි එක තමයි පාලන ව්‍යුහයක සම්බන්ධතාවය සහ පාලනය කිරීම පවත්වාගෙන යන්න. අපි දන්නවා මේ පොළවේ මිනිස්සෙක් විසින් තමයි තව මිනිස්සෙක්ව පාලනය වෙන්නේ. ආයතනයක් ගත්තත් ඒක ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, වෙන ආයතනයක් වෙන්න පුළුවන්. මිනිස්සෙක් තමයි මිනිස්යන්ව පාලනය කරන. අපි දන්නවා ඕනම තැනක ඒකට අවශ්‍ය ඒ නීතිමය වටපිටාවක් ඒ වගේම ප්‍රතිපත්ති මාලාවක් මේ ආයතනය ගත්තත් මේ ආයතනයට දාලා තියෙන නීති රාමුවක් තියෙනවා. අපි ඇවිල්ලා වැඩ කරන්නේ ඒක ඇතුලේ ඉඳගෙන. දැන් අපිට තියෙන කාරණා ඇවිල්ලා මෙතන අපි කරන්නේ නැහැ. මට දෙවියන් වහන්සේගේ බයිබලයේ තුල කාරණා තියෙනවා. මම ඉන්න දේවස්ථානයේ මට නීති රාමුවක් මට තියෙනවා. මම ඉලේ දෙකම ඇවිල්ලා මෙතන කරන්න එන්නේ නැහැ. මම මෙතනට ගරු කරලා මේ කාරණා සුරක්ෂිත කරන එකයි මම කිව්වේ අපි ගොඩාක් වෙලාවට පාලනයේ තවත් මිනිස්සුයෙකුගේ පාලනයක් ඇතුලේ. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ මේ කාරණා හරිගස්සලා ටෝරාව ඇතුලේ මේ පොත් 5 ඇතුලේ මේවා සම්පාදනය කරලා හරිගස්සලා දෙන්නේ. තුන්වෙනිව මම කැමතියි කියන්න අපි දකිනවා මේ ව්‍යවස්ථාව ඇතුලේ විශේෂයෙන්ම දේව දරුවන්ගේ මූලික අයිතිවාසිකම්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ස්වාධිපත්‍යය වගේම දේව දරුවෙක් නොවන පුරවැසියෙකුගේ අයිතිවාසිකම් මේ ව්‍යවස්ථාව ඇතුලේ හරිගස්සලා දෙනවා. දැන් බයිබලයේ අපි දන්නවා දස පනතට ගියාම ඔස්කා ඒක කියනවා සබත් දවස සුද්ධ කොට පවත්තා. එතකොට ඒ වගේම බයිබලයේ කියනවා තටමෙන් තගේ අසල්වාසයට ප්‍රේම ගන්න. දැන් සබත් දවස පවත්වන්න එක මේක ඔස්කටමට අදාළයි. හැබැයි තටමෙන් තගේ අසල්වාසියට ප්‍රේම කරන්න කියනකොට අපේ අසල්වාසියා කිතුණුවෙක් වෙන්න පුළුවන්, දේව දරුවෙක් වෙන්න පුළුවන්, හැබැයි නොවෙන්නත් පුළුවන්. දෙවියන් වහන්සේ මේ දේව රාජ්‍යය ඇතුලේ ඉන්න අය උදෙසාම මේක හරියස්සුවේ නැහැ. අනිත් අයගේ සුරක්ෂිතභාවය දෙවියන් වහන්සේ මේක ඇතුළ තහවුරු කළා. ඒක නිර්මාණය කරනවා, සකසනවා. ඒක නිසා තමයි අපි දකින්නේ යුදෙව්ව විශේෂයෙන්ම මුල් කාලය තුල සිනගෝගයට ගිහිල්ලා නැත්නම් ඒ ශාස්ත්‍රාලය ඇතුළට ගිහිල්ලා මොනවද කරේ? ව්‍යවස්ථාව ඉගෙන ගත්තා. යේසුස් වහන්සේ මේ පොළොට ආමත් පළවෙනි කොටස ඒක. ඉතින් අපි මොකක් හරි දේවල් කරනකොට ගොඩාක් වෙලාවට මම දකින්න ඔස්තා
අපි වරද්ද ගන්න ඔන්න ඔය කොටස අපිට තේරෙන්නේ නැති නිසා. අපි මේ දේවල් හරියට තේරෙන්නේ නැහැ. දැන් අපි ලංකාව ගත්තම අපිට තේරෙනවා සමහර දේවල් ගැන දැනුමක් නැහැ. නොදැනුවත්කම හරියට වැඩි. දැන් දන්නේ නැහැ කියලා එකෙන් බේරෙන්නත් බෑ. දැන් මම දන්නේ නැහැ කියලා පාපයක් මගේ ඇතින් සිදුනාම මට ගිහින් දෙවියන්ස් ළඟ යන්න මට දන්නේ නැති නිසා ඒක සිදුනා කියලා කියන්න බෑ. මම දේව රාජ්‍යය තුල ඉන්න කිතුරෙක් නම් එහෙම නැත්නම් දේව දරුවෙක් නම් මම දැනගත යුතුයි මේකේ තියෙන මූලික સિદ્ધාන්ත ටික මගේ ඔළුවට දාගන්න. අඩුමතරමේ දැන් මම මේක කතා කරා නීති මේ ආඥා 613කට ආසන්න ප්‍රමාණයක් සටහන් කරගෙන තියෙනවා. ගණනය කරගෙන තියෙනවා. අඩුමතරමේ මේක කෙසේ වෙතත් දසපනත ඒ ප්‍රතිපත්ති 10ක්වත් අපේ මනස ඇතුලේ තියෙන්න ඕන. නික්මයන් පළවෙනි එක. කැපූ රූපයක් උඩහසෙවත් පොළොව යටවත් කිසි දෙයක් සාදා ගන්න එපා. ඒකට নমස්කාර කරන්න එපා. සේවය කරන්න එපා. ඒකට දෙවියන් වහන්සේ උදෙසා තියෙන බලාපොරොත්තු එතන ගොඩනගන. ඊට පස්සේ මේ ඔක්කොම කාරණා කැටි කරලා පල්ලෙහාට ගේනවා. එතකොට ඊළඟට මම කැමති කියන්න මේ ව්‍යවස්ථාව ඇතුලේ ගොඩාක්ම දෙවියන් වහන්සේ හැම කාරණයක්ම ගැනම හිතලා දැන් මිනිස්සෙගේ අයිතිවාසිකම් ගැන විතර නෙවෙයි කොහොමද කන්නේ බොන්නේ පූජකයා කොහොමද හැසිරෙන්නේ ඊට පස්සේ කොහොමද ස්වභාව ධර්මයත් එක්ක තියෙන සම්බන්ධතාවය ගහකොළත් එක්ක තියෙන සම්බන්ධතාවය කොහොමද මේ හැම දෙයක්ම අපි මේ පොත් පහ එහෙම නැත්නම් ටෝරාව ඇතුළේ තියෙන මේ පළවෙනි පොත් පහ පරිශීලනය කරොත් ඒක අධ්‍යයනය කළොත් මේ ගොඩාක් කරුණු අපිට හඳුනා ගන්න දැනගන්න පුළුවන්. නොදන්නා කමින්ම වරද්දාගත්ත ගොඩාක් දේවල් අපි දකිනවා. ඉතින් ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ මේ විකාශනය සිද්ධ වෙනකොට අපි දකිනවා සමහර තැන්වල හොඳට යන්නේවත් කඩාගෙන වැටෙනවා. දැන් මැවිල්ල ළඟ ඉඳලා එනකොට අපි දකිනවා කායින් ආබෙල්ගේ සිද්ධිය. මිනිමෙරුම. ඇදීගෙන යනකොටම මිනිමරලම පටන් ගන්නවා. පටන් ගත්තේ මෙතන ඒ කාරණාවලින්. ඊට පස්සේ දැන් මොනවද වෙන්නේ? එතනින් පස්සේ තව ටික කොහොම ඉස්සරහට එනකොට අපි දන්නවා ඊළඟ පොතට යනකොට නීති රාමු සැකසෙන. ඉතින් කොයිම වෙලාවකත් මම හිතන්නේ නෑ නීතිය අපිට කරදරයක් කරනවා කියලා. නීතිය නිතරම ඔස්කම මාව එහෙම නැත්නම් තව කෙනෙක්ව ආයතනයක් අපි දේව රාජ්‍යය සුරක්ෂිත කරනවා ආරක්ෂා කරනවා. ඉතින් සමහරක් වෙලාවට අපි මේකට කැමති නැත්තේ ඇයි? කරදරයක් වගේ පේනවා. මේක හරියට ඉගෙන ගන්න නෑ. මේ ගැන දැනුවත් නැහැ. අපි දැනගත්තා නම් අපි දන්නවා අපි මේක තමයි කළ යුත්තේ සහ නොකළ යුත්තේ. මේ ටික දන්නවා නම් අපිට හරි ලේසි වැඩ කරන්න. මේ නොදන්නා කමින්ම වරද්ද ගන්නේම ගොඩයි. ඉතින් මම ආයෙම කියනවා බොහොම ගැඹුරු මාතෘකාවක් විනාඩි 10ට විනාඩි 3-4ට මේක විස්තර කරන්න ගොඩාක් අමාරු වෙයි. නමුත් මම කෙටියෙන් කියනවා නම් නැවත වාරයක් ව්‍යවස්ථාවට කාර්යභාරයක් තිබුණා. ව්‍යවස්ථාව මිනිස්යන්ව රැක්කා. ව්‍යවස්ථාවේ මිනිස්යාට කළ යුතු දෙයක් තිබුණා. මිනිස්යාට කරලා දුන්න කොටසක් තිබුණා. දැන් ඊළඟ කොටසේ මම කතා කරන්න කැමති මේට වඩා ගැඹුරු දෙයක් ව්‍යවස්ථාවෙන් යේසුස් වහන්සේ කාලයට එනකොට සිද්ධ වුණා. ව්‍යවස්ථාව නිතරම මිනිස්යන්ව රැක ගන්න පුළුවන්කම තිබුණේ නැහැ. යේසුස් වහන්සේ ඇවිල්ලා එක පූජාවක් කළා මිනිස්යාගේ ඒ සුරක්ෂිතභාවය තහවුරු කරනවා. අපි ඇත්තටම ව්‍යවස්ථාව ඇතුලේ අපේ සුද්ධකම රැක ගන්න ලොකු මේ අවකාශයක් වටපිටාවක් හරිගස්සලා දෙන එක තමයි කරන්නේ. ඉතින් අපි ඒකට පයින් ගහලා යන්න ලෑස්ති නම් මම හිතනවා අපි පළවෙනිම බිඳ ගන්නවා අපේ ඒ සුද්ධ භාවයම නැත්නම් තව කෙනෙකුට කරදර කරන්න තියෙන අඩිය අපි විසින්ම අපි ඉක්මන් කරගන්න. කෙටියෙන්ම කතා කරනවා නම් මම හිතනවා මේ ටික යන්න පුළුවන්. ඔබට තවත් මේ ගැඹුරින් දැනගන්න ඕන නම් මම හිතනවා තව පොත් තියෙන ඕන තරම් පරිශීලනය කරන්න මම ආයෙම කියන බොහොම කෙටියෙන් මම මේ කතා කරන්න පළවෙනිම හේතුව තමයි මේක වැරදුනොත් ආයෙම සැරයක් කල් ටිකක් ස්මතු වෙන්නට පුළුවන්. මොකද දේව ධර්මයේ ගැඹුරු සත්‍යතාවයක් එක වාක්‍යයෙන් දෙකකින් විස්තර කරන්න හරි අමාරුයි. එහෙම කරන්න ගියොත් එතන වරදින ප්‍රමාණයක තියෙයි. එනිසා අපි තවත් සුළු ප්‍රමාණයක් අපි ඔබට හඳුන්වා දෙන්න සූදානම් ඒ පිළිබඳවත් අපි කෙටි විරාමයක් ලබා ගමු. ඉන් අනතුරු ඒ පිළිබඳව තවත් අපි නීති පිළිබඳව බයිබලයේ කාරණා පිළිබඳවත් කතා කරමු. දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කරන්නේ කිසිම දෙයක් නැතිව. ශුද්ධ වූ වචනය කිතුනුවගේ ජීවිතයට ඉතාම අත්‍යවශ්‍ය වූ මෙවලමක් බවට පත් වෙනවා. උන්වහන්සේගේ වචනය තුළ තිබෙන මේ සත්‍යතාවයන් අපි විශ්වාස කරනවා නම් කිසිදු වසංගතයක් අපට ලන්වන්නට උන්වහන්සේට තියන්නේ. සුපසන්මයි විශ්මපත්මයි ඉතාමත්ම ලෙංගතුකමකින් ඉතාම
කරුණාවන්තව උන්වහන්සේ මේ ලෝකයේ මවනවා. සත්‍ය තුළ අපගේ ජීවිතය හැඩගස්වාගෙන ජීවිතය අපි විඳිනට අපි උත්සාහ කරමු. දේව ආශිර්වාදය නොඅඩුව ලැබෙන දිනයකට දේව භාෂිතයෙන් සිතුවිල්ලක්. සෑම දිනකම උදෑසන 5:30ට. මානසික සෞඛ්‍ය පුද්ගලයෙක්ගේ සමස්ත සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? මානසික සෞඛ්‍ය කිව්වම අපි එක පැත්තකින් බලන්නේ කෙනෙක්ගේ සිතුවිලි. කාර්ය බහුල ජීවිතය, කාර්ය බහුල රටාව තුළ ඔබට මග හැරෙන්නම පුළුවන් කෙනා තමයි ඔබේ දරුවා, ඔබේ තරුණ දියණිය. බයිබලයේ බලද්දී අපිට බයිබලයේ චරිත ගොඩාක් මුණ ගැහෙනවා. ඒගොල්ලෝ මේ විෂාදය කියන ගැඹුරු තත්වයට නොගියත් මෙවැනි ඇතුළාන්ත කඩාවැටීම් වල ඒගොල්ලෝ ගියපු අවස්ථා. healing from trauma. එතකොට මේක හරියට කෙනෙක් ලෙඩ වෙලා, මනස ලෙඩ වෙලා ඉන්නේ. එහෙනම් ලෙඩ වෙච්ච කෙනෙක් සුවය ලබන්න ඕන වගේ කම්පනය තුලින් යන කෙනෙක් මානසික සුවය ලබන්න ඕනේ. හිරුෂි සහ මම කියමුකෝ අපි දෙන්නගේ මේ සමාජ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න නම් මම ඔයාට ගෞරව කරන්නත් ඕනේ, ඔයා මට ගෞරව කරන්නත් ඕනේ. ජෝෂප් මෙල්ටිකොට් ශ්‍රීවර්ස් මේ ගීතිකා ලිවර මේ ගීතිකා මූල ධර්මයක් මෙතන එයා දන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේත් එක්ක වෙච්ච හඳුනා ගැනීම මේ ශුද්ධ බයිබලයත් එක්ක ඔහු දැනගෙන තිබිලා තියෙනවා. එතකොට සැබෑ ගෝලත්වය සහ මිලය ගැන කතා කරන ගීතිකාවක් ඔවුන් රචනා කරන්න මූලික හේතුව ඔවුන්ගේ ඇදහිල්ලත් බොහොම සරල කැපවීම තුළ ජීවත් වෙච්ච අය. F major වල ගියාම ඇසුරු කරන chords තියෙනවා. B flat, C, C7 මේ වගේ. රචකයා ඔහු යේසුස් වහන්සේව දිනා ගන්න උන්වහන්සේගේම වචනය අනුගමනය කරලා තිබෙනවා. ගයම් ගී. ගයම් ගී සෑම ඉරිදාවකම පස්වරු 1ට පුන විකාශය අඟහරුවාදා මධ්‍යහනේදී. කැඩි විරාමයකින් පස්සේ අපි ආව නැවතත් නීතිපොත වැඩසටහන රැගෙන අපි කතා කරමින් සිටින්නේ රාජ්‍යපාලනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන මාතෘකාව. යට අපි මුලින් කතා කරා මේ මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ රාජ්‍ය පාලනය කියලා කියන්නේ මොකද්ද? කෙටියෙන් මේක ලොකු අපසරියක්. බයිබලයේ කාරණාවත් පිළිබඳව බොහොම කෙටියෙන් අපි කතා කරා. ඉතින් අනතුරු අපිට තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මතක් කරනම් අද දවසේ අපිත් එක්ක කතා කරමු සිටින නීති පිළිබඳ කතිකාචාර්ය සසිතද සොයිසා ඒවත් එක්කම දෙවගැති ගායනී තාබ්රු. මම කැමති නැවත අපේ නීතිඥතුමා වෙත යමු වෙන්න. දැන් අපි කලින් කතා කරානේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ජනතාවට යම් පැහැදිලි අවබෝධයක් තියෙනවා මේ ගැන. හැබැයි නිරන්තරයෙන්ම මේක මේ අපි දැක්ක අර 72 ඉඳලම යම් අලුත් වීම අඩලුහුඩුකම් සිද්ධ වීමෙන් එහෙම වෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ තවත් අඩුපාඩු තියෙන්න පුළුවන්ද මොකද්ද කියන කාරණාව. අපි පොඩි ඒ පිළිබඳව කතා කරමුකෝ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් කිසි දුර්වලතාවයන් තියෙනවද එහෙම සිදු වෙන්න නැත්නම් මේක දැන් මෙතනින් ඇතිද කියලා හිතනවනේ. දැන් තාමත් අපි කතා කරමින් ඉන්නවනේ. මේ පාර්ලිමේන්තුව තුලත් දැන් ඊළඟ ව්‍යවස්ථාව දැන් ජනාධිපතිගේ බලතල අහෝසි කරනවා. ඔය වගේ දේවල් කතා කරන දේවල් මේකත් සමහරක් අයට ගැටලුවක් වෙන්න පුළුවන්. අපි කොහොමද මොකක්ද තියෙන්නේ ඒකේ දුර්වලතාව? ඔස්කා එකට ප්‍රවේශයක් ගත්තොත් නීතිය කියන්නේ හැම වෙලෙම විකාශනය වෙන දෙයක්. දැන් ඔන්ලයින් සේෆ්ටි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතක් ගැන අපිට 1990 ගණන් වල අවශ්‍යතාවයක් තිබෙන්නේ. ඔව් දැන් තියෙන්නේ. දැන් තියෙනවා. පරිගණක අපරාධ පනත. දැන් තියෙනවා. 2007 තවත් එන්න පුළුවන්. දැන් අලුත් තාක්ෂණයත් එක්ක. දැන් data protection දත්ත ආරක්ෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඒ වගේ විකාශනය වෙනවා. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. අපි විවේකයේ වෙලාවෙත් කතා කර හිටියේ මේ දේශපාලන යම්කිසි රජයක් වෙනස් වෙද්දී ඒ දේශපාලන අභිලාෂයට
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙනවද කියන එක. එහෙම මතවාදයක් එහෙම තියෙනවා. මතවාද ජනතාව කතා කරනවා. ප්‍රසිද්ධ රහසක් ඒක. දැන් 17 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් ඒකෙන් කොමිෂන් සභා ඇති කරලා තියෙනවා. ඊට පස්සේ 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයාට නැවත වාරයක් තර්ක කිරීමේ හැකියාව වර්ධනය කරා. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 14 මට මතක විදිහට මේ යහපාලන ආණ්ඩුවත් එක්ක ආවේ ජනතාවගේ මැන්ඩේට් එකක් ජනතාවගේම වරමකින් ආවා ජනාධිපතිවරයාගේ බලතල අඩු කරනවා සහ යහපාලනය වර්ධනය කරනවා. ඒකට පහසුකම් සලසන්න 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එනවා. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආය ජනාධිපතිවරයාගේ බලතල වැඩි කරන මට්ටමකට ගිහිල්ලා තියෙනවා. මම මේ බොහොම සංක්ෂිප්තව කතා කරන්නේ. ඊට පස්සේ පසු කාලිනව අර ආපු සමාජ පීඩනය ඒවත් එක්ක අපි ආපහු යනවා 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට. ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් හදනවා. රටේ ඉහළ නිලතලවලට පත් කිරීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍යයි. ඒ ජනාධිපතිවරයාට අර තියෙන කේන්ද්‍රසාරී බලය, කේන්ද්‍රගත වෙලා තියෙන බලය අඩු කරලා තියෙනවා. ඒ වගේම තව වැදගත් කාරණයක් මට මතක් වුණා මේ අපේ ඔතන තමයි දේශපාලනික ස්වරූපය. ඒකද කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේ රටේ තියෙන වූ ක්‍රමවේදය අනුව පාර්ලිමේන්තුව සහ රාජ්‍ය පරිපාලනය අනුව ජනාධිපතිතුමාට බලතල හිමුනොත් මේක මොකක් හරි අවුලක් වෙයිද? යාන්ත්‍රණයේ බිඳ වැටෙයිද? ජනතාවට එහෙම දේවල් තියෙනවා. ඇත්තටම ඔය මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වෙලාවේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කරද්දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඔය ඕක ගියා. එතකොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය උනේ අර ඍජුව ගැටෙන ව්‍යවස්ථා තියෙනවානේ. ඒ කියන්නේ 3-4 ආරක්ෂිතයි 83 වෙනි ව්‍යවස්ථාව. ඒ කියන්නේ සරල බහුතරයකින් වෙනස් කරන්න බෑ. ජනාධිපතිවරයාගේ බලතල එනින්ම ගලවලා අරගෙන පාර්ලිමේන්තුවට දෙන්න බෑ. එහෙමනම් ජනමත විචාරණයකට යන්න ඕනේ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා. ඒ වගේම තව වැදගත් කාරණයක් මට මතක් වුණා අපේ සිස්ටර් අදහස් දක්වද්දී මේ නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නෙවෙයි. ignorance law is not an excuse. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නෙවෙයි. අනිත් එක තමයි මට මතක් වෙච්ච දේ no one is above the law. කවුරුත් නීතියට උඩින් නැහැ. මට මතකයි ඇමරිකා ලෝකේ බලගතුම ජනාධිපතිවරයා විදිහට සලකන ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටපු බැරක් ඔබාමා අප්‍රිකානු සමුළුවක් අතරතුරේ කියනවා මට ඕන නම් තව පාරක් ඡන්දෙ ඉල්ලුවොත් ජනතාව මාව බලයට පත් කරයි. මට ආකර්ෂණයක් තියෙනවා කියලා මම දන්නවා. හැබැයි මට ඒක කරන්න බෑ. ඇයි? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකට ඉඩ දීලා නැහැ. law is law. ජනාධිපතිවරයාත් ඒකේ යටින් ඉන්නේ. නීති ආධිපත්‍ය. rule of law. අපේ රටෙත් එහෙම ක්‍රියාත්මක වෙනයි. අපේ රටේ ගත්තොත් දැන් හිතන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ සාමාන්‍යයෙන් ජනතාවගේ සුබසිද්ධියට. රාජ්‍ය පාලනය යහපත් කරන්න. පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරන්න යම්කිසි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවනවා. මම උදාහරණයක් කියන්නම්. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට සහ බහුතරයක් ගන්නා වූ ඒක සාමාන්‍ය සමාජයේ තියෙන කතාව. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම් ඒකේ දෙපැත්තක් තියෙන්න පුළුවන්. ඕනම ඒකට සහයෝගය දක්වන පිරිසක් ඉන්නත් පුළුවන්. සහයෝගය නොදක්වන පිරිසක් ඉන්නත් පුළුවන්. අධිකරණයකත් එහෙමනේ දෙපාර්ශ්වයට තියෙනවා. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕනේයි. ජනතාව බලාත්මක empower the citizen. ජනතාව බලාත්මක කරන්න, තමන්ගේ පුරවැසියා බලාත්මක කරන්න. එතකොට අර දේශපාලන අභිමතාර්ථ කියන එක පිළිබිඹු වෙච්ච අවස්ථා තියෙනවා. ඒක පැහැදිලිව අපිට දකින්න හම්බ වෙනවා. විශේෂයෙන් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යද්දී ඒ වෙලාවේ තිබ්බ මතය මොකද්ද? නීතිය හැම වෙලේම ආමන්ත්‍රණය කරනවා සමාජීය සෝෂල් ප්‍රෙෂර් එකට. අපි නීතියේ ගැඹුරට කතා කරොත් නීති විද්‍යාවේ කතා කරොත් ඩයලෙක්ටික භෞතිකවාදයේ වර ගොඩාක් කොහොමද සමාජය ඒක තමයි සංකීර්ණ කතා. ඒ කියන්නේ කොහොමද අර සමාජ ප්‍රෙෂර් එක නීතියක් ගොඩනගන්න දායක වෙන්නේ. ඒ සමාජ මතයට අහුම්කම් දෙන්න වෙනවා. ඒක නිසා තමයි 19 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය ආවේ. මෑතකාලීනව අරගලය වෙලාවේ ජනතාවගේ තිබ්බ ඒ සිතුම් පැතුම් ඒවත් එක්ක තමයි මෑතකාලී 21 වෙනි ආණ්ඩු ක්‍රම නැවත 19ට ගමන් කරා කියලා තමයි උතනින් කියන්නේ අපි ඇත්තටම. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම, පත් කිරීම සම්බන්ධ ඔය වගේ දේවල්
සීමා කිරීමකට ලක් කරලා තියෙනවා. ඕකට විශේෂ වචනයක් කියනවා. check and balances. සංවරණ හා තුලන ක්‍රමය. සංවරණ හා තුලන ක්‍රමය කියලා කියන්නේ රටේ පාලනයේ මූලික කණු තුනයි. ව්‍යවස්ථාදායක විධායක අධිකරණය. ව්‍යවස්ථාදායකේ නීති හදනවා, විධායකේ නීති ක්‍රියාත්මක කරනවා, අධිකරණයේ යුක්තිය පසදලනවා. ඒ එක එක ආයතන අනිත් කෙනාගේ බලය සම්බන්ධයෙන් සංවර්ණය කරනවා සහ තුලනය කරනවා. එහෙමයි හොඳ රාජ්‍ය පාලනයක්, ප්‍රශස්ත රාජ්‍ය පාලනයක් ඉස්සරහට යන්න ඕනේ. උදාහරණයක් කියන්න. ජනාධිපතිවරයා අත්නොමතිකව පාර්ලිමේන්තුව විසිරවන්න යනවා. අපි රටේ මේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු නඩු තීන්දුවේ. එතකොට මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවට කොහොමද ඒක වළක්වන්න පුළුවන්? අධිකරණයට කොහොමද ඒක වළක්වන්න පුළුවන්? අන්න ජනාධිපතිවරයාගේ අත්නොමතික ක්‍රියාකාරකමකට අනිකුත් ආයතන දෙක මැදිහත් වෙනවා. කවුරු හරි රාජ්‍ය බූල්‍ය අවභාවිතා කරනවා. අධිකරණය ඒකට මැදිහත් වෙනවා. අපිට මේ සරලව පේන දේ අන්න ඒ සිස්ටම් එක ඇතුලේ යන්නේ සංවරණ හා තුලන ක්‍රමය ඇතුලේ. ඉතින් අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කරනවා. මගේ පෞද්ගලික මතය සහ ගොඩක් නීතිය ගැන කතා කරන අයගේ මතය තමයි සංශෝධනයේ ගොඩාක් සංශෝධනයට ලක් වෙලා තියෙන අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. අපිට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට යන්න තියෙනවා නම් ඒක ප්‍රශස්ත අවකාශයක්. නමුත් ඒකට යද්දී අපි අදහස් ගන්න ඕනේ, ජනතාවගේ අදහස් විමසන්න ඕනේ. ඒ වගේම ඊටාම ගැඹුරු කියවීමකින් පස්සේ තමයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අපි යනවා නම් ගමන් කරන්න ඕනේ. ඔය පරිබාහිරව අපිට දකින්න පුළුවන් සමාජයේ තුල අපිට ඍජුවම දකින්න පුළුවන් දුර්වලතාවයන් තියෙනවද? එහෙම වෙනස් විය යුතු කියන කාරණාව දැන් මම මෙහෙම දෙයක් අපි දැන් පෞද්ගලිකව දැන් අපි දන්නවා මේ දිනවල රාජ්‍ය මැදිහත් වීම සහ සමාජයේ විවිධ තලයන් තුල මේ අධ්‍යාපනයේ පිළිබඳ මේ මොඩියුලර් පිළිබඳව තියෙනා වූ ගැටලු සහගත තත්ත්වය දැන් ඕකත් කොහොමද මෙහෙම දේවකුත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්ද මේ අපි කතා කරන විදිහට? ඊටාම හොඳ ප්‍රශ්නයක්. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය අධ්‍යාපනයට ඇති අයිතිය ප්‍රකාශිතව දක්වලා නැහැ. පරිසරයට ඇති අයිතිය ප්‍රකාශිතව දක්වලා නැහැ. එතකොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අර මං කිව්ව නිර්මාණාත්මක කාර්යභාරය හරහා තමයි මේ අයිතීන් බලාත්මක කරලා තියෙන්නේ. එහෙම දක්වලා නැහැ කියලා ඔස්කා අධිකරණයක් ඉදිරියට යම්කිසි ගැටලුවක් ආවම මට මතකයි පෙර වැඩසටහනෙත් මම ඕක විශේෂයෙන් හයිලයිට් කරා. අධිකරණයකට ආමන්ත්‍රණය කරනවා. දැන් විශාල් භාෂිත කවිරත්න වගේ නඩු තීරණයක් ගත්තොත් අධ්‍යාපනික අයිතිය ප්‍රශ්නගත වුණේ. එතකොට අපිට යන්න තියෙන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයක් නැහැ. ගරු අධිකරණය මොකද්ද කරේ? 12 වෙනි ව්‍යවස්ථාව හරහා ඒ අයිතිය බලාත්මක කරා. 12 වෙනි ව්‍යවස්ථාව කියලා කියන්නේ සමානාත්මතාවයේ අයිතිය. සමානයන් අතර අපි එකට කියලා හරයාත්මක සමානත්ව මම ඒක ගැන ගැඹුරට කතා කරන්න යන්නේ නැහැ. නමුත් සමානයන් අතර අසමානව සලකනවා කියලා හිතන්න. දැන් හිතන්න මම දේශන ශාලාවක දේශනයක් කරනවා. ඒ ශිෂ්‍යෝ ඔක්කොම මගේ ශිෂ්‍යෝනේ. මම කෙනෙක්ට විශේෂ කරනවා. මම එහෙම කරන්නේ නැහැ. නමුත් හිතන්න එහෙම කරනවා කියලා. මොකද වෙන්නේ? සමානව අතර කෙනෙක් අසමානතාවයකට ලක් වෙනවා. ඒක වළක්වනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. ඒ 12 වෙනි ව්‍යවස්ථාවේ අන්න අධ්‍යාපනික අයිතීන් බලාත්මක කරලා තියෙනවා 12 වෙනි ව්‍යවස්ථාව හරහා. පාරිසරික අයිතීන් මෑත කාලීනව චුන්නාකම් විදුලි බලාගාරයේ සම්බන්ධයෙන් වෙච්ච භූගත ජල මූලාශ්‍ර දූෂණයට ලක් වුණා. දැන් අපිට යන්න පාරිසරික අයිතීන් පිළිබඳ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයක් නැහැ. රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයීමේ මූලධර්මවල තියෙනවා. නමුත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයීමේ මූලධර්මවල තියෙන ප්‍රශ්නේ තමයි ඒක අධිකරණයක් ඉස්සරහා මූලික අයිතිවාසිකම් වගේ බලාත්මක කරගන්න බෑ. ඒක මූලධර්මයක්, ඩිරෙක්ටිව් ප්‍රින්සිපල් එකක්. ඒ කියන්නේ මේක කරන්න ඕනේ මේ කියලා මඟ පෙන්වීමක් විතරයි. අධිකරණයක් ඉස්සරහා ක්‍රියාත්මක භාවයට ලක් කරගන්න පුළුවන් මොනවද? මූලික අයිතිවාසිකම්. එතකොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ 12 වෙනි ව්‍යවස්ථාව හරහා අධ්‍යාපනික අයිතීන් සහ පාරිසරික අයිතීන් වගේ අර දක්වලා නැති අයිතීන් බලාත්මක කරලා තියෙනවා. ඒ ඔස්කා මගින් එහෙම දුර්වලතාවයක් ප්‍රධාන දුර්වලතාවයක්. මේ දවස්වල සාකච්ඡාවට භාජනය වෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත PTA Prevention of Terrorism Act එක. ඒකේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවද? මොකක්ද ඒකේ ප්‍රශ්නේ? මාස 3ක් වෙනකන් රැඳවුම් භාරය තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වද හිංසාවකට ලක් වුණොත් එහෙම ඒක බලන්නේ ජුඩිෂියල් මෙඩිකල් ඔෆිසර් අධිකරණ වෛද්‍යවරයා ගිහිල්ලා. මාස 3ක් හිටියොත් මොකද වෙන්නේ? අර තුවාල කැලල් හොද වෙන්නත් පුළුවන්. මම මේ ප්‍රායෝගික වටපිටාව කියන්නේ සාමාන්‍යයෙන් විමර්ශන සාක්ෂි බිඳිනවා. ඔව් විමර්ශනය ඉවර වෙද්දී පැය 24ක් ඇතුළත හෝ විමර්ශනය අවසන් වෙන මුල් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයෙක් ඉස්සරහට ඉදිරිපත් කරනවා. අද වෙනකොට නම් ඒවා සාක්ෂි ගොනු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. යාවත්කාරී කරන්න පුළුවන්. ඒවා අපිට ඡායාරූප කරලා ගොනුගත කරලා තියන්න පුළුවන්. ඒ අවස්ථාවේදී කියන්නේ දැන් අපි ඉන්නේ වෙනමම ලෝකෙකනේ. ඒ හරහා අපිට ඔය සාධනීය තත්ත්වයක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔස්කා. රැඳවුම් භාරයේ ඉඳද්දී ඒක අපි කියන සාක්ෂියක් විදිහට
ඡායාරූප ගන්න අපිට එහෙම සම්ප්‍රදායක් නැහැ. දැන් තියෙන CCTV දර්ශනවත් අපිට කරගන්න බෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක නිසා තමයි ඔය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත රිපීල් කරන්න සහයෝගය දක්වන අය ඔය මූලික අයිතිවාසිකම් වල විශේෂ සම්බන්ධයෙන් ඕක කතා කරන්නේ. අපිට ඕන ත්‍රස්තවාදයේ වැළැක්වීමට අනිවාර්යෙන් අපිට නීතිය ඕනේ. නමුත් මූලික අයිතිවාසිකම් කඩ වෙනවා නම් ඒකටත් අපි ආමන්ත්‍රණය කරන්න ඕන. මම නම් හිතන්නේ ප්‍රැක්ටිස් එක හදන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මකයට දැනුවත්භාවය, නිලධාරීන් පුහුණු කිරීම. ඒක අපි කරමින් ඉන්නවා. මොකද ඒ හරහා සමහරක් වෙලක නීතිය තමයි සහැල්ලුවට ලක් කරන්නේ. එහෙම දෙන්න වෙන්නේ විදියක් නැහැ. නීතිය පසඳලන්න නැත්නම් නීති ආරක්ෂා කරන්න අපිත් බැඳී ඉන්න ජනතාවක්. මම දකින දැන් තියෙන හොඳම දේ තමයි ඇත්තටම ශ්‍රී ලංකා පොලිසියේ වගේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලට මේ නීතිය සම්බන්ධ විහොද දැනුමක් ලබා දෙමින් පවතිනවා. දැන් නම් ඒක සිදු වෙනවා. එතකොට අර අපිට කියන්න පුළුවන් ප්‍රශස්ත රාමුවක් ඇතුලේ ඔවුන් ක්‍රියාත්මක කරනවා. ඔවුන් දන්නවා නීති මොනවද, ඒක කඩ වෙන අවස්ථා මොනවද, ඒ සියල්ල එතනින් පාලනය වෙනවා. හැබැයි මූලික අයිතිවාසිකම් ගැන අතිශය වැදගත් අර කතාව අධ්‍යාපනික අයිතීන්, පාරිසරික අයිතීන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අපි යනවා නම් ඒවත් ඇතුළත් කරමින් එක ගොඩ නැගුවා නම් හොඳයි. හොඳයි. එහෙම තමයි නීති පිළිබඳව ඕන දැන් අපි කතා කරේ. ඔන්න දැන් තවත් දැනුවත් වීමක් ලැබුණා. ඔබ කොහොමද ක්‍රියා කරන්න ඕන කියන කාරණා මේ පිළිබඳව හිතනවා විශාල දැනුමක් ලබා ගන්න ඇති කියලා අපි කෙටි කාලයක් තුළ තවත් විමසීමකට ලක් කරන්න සූදානම් මේ බයිබලයේ තුල දෙවගති ගායනිතා බ්‍රෝ ඉන්නවා අපිට මේ පිළිබඳව කතා කරන්නට. මම කැමති මේ ක්‍රිස්තුස් වහන්සේ අපි කලින් කතා කරා. හැබැයි මේකට ගැඹුරු දෙයක් ක්‍රිස්තුස් වහන්සේ නැත්නම් ක්‍රිස්තෝත්පත්තියට පසුව බයිබලීය ව්‍යවස්ථාවට මොකද උනේ අතරම? දැන් අපි දකිනවා අයම සැරයක් දැන් බයිබලයේ ව්‍යවස්ථාවට කරන්න බැරි වුණ දේ තමයි යේසුස් වහන්සේ කුරුස පූජාවට ඇවිල්ලා ඒක සම්පූර්ණ කරන. යේසුස් වහන්සේ කොතනකවත් ඇවිල්ලා ව්‍යවස්ථාව අහෝසි කරලා දැම්මේ නැහැ. ව්‍යවස්ථාව සම්පූර්ණ කරන පිණිස තමයි යේසුස් වහන්සේ පොළොවට එන්නේ. දැන් යේසුස් වහන්සේ ආවට පස්සේ ගොඩාක් වෙලාවට මේ කිතුණුවන්ගේ මනස තියෙන දේ තමයි ව්‍යවස්ථාව එහෙන් පිටින්ම ගැලවිලා අහෝසි වෙලා ගියා කියන එක. අපි දකිනවා ව්‍යවස්ථාවේ සමහර කාරණා යේසුස් වහන්සේගේ පූජාව සම්පූර්ණ වෙච්ච නිසා සමහර ඒවා අපි අද කරන්නේ නැහැ. විශේෂයෙන් පූජාවල් එහෙම කරන්නේ නැහැ. අයි යේසුස් වහන්සේ අපි හැමෝම උදෙසා අපි හැමෝගෙන් පාපය උදෙසා කුරුසේ පූජා වෙලා ඒක අවසන් කරලා තිබෙනවා. ඉතින් අද අපි ඒ ධර්මිෂ්ඨකමට ස්වාමීන් වහන්සේ තුල ඇදහිල්ලෙන් ඒ ධර්මිෂ්ඨකම අපි ලබනවා. ඉතින් විවස්ථාවේ දැන් අපි දන්නවා ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියනවා. මනුෂ්‍යයා නිදහස් කරගත්තේ නිදහස්කම ඇතුව සිටින්න. ඒකේ යට කොටස දෙවෙනි කොටස කියන එබැවින් වියගහට අසු නොවේ සිටින්. මම නිදහස් කරගත්තා නම් මම දැනගන්න ඕන මගේ නිදහස තුල ජීවත් වෙන්න. එතකොට අපි දකිනවා යේසුස් වහන්සේගේ කාරණාවලදී මේ යේසුස් වහන්සේගේ එහෙම නැත්නම් බයිබලයේ දෙවෙනි කොටස අලුත් යුසුමට එනකොට මේක නැවත වාරයක් අපි කතා කරා මුලදිත් මම ඊටම කෙටියෙන් අර දසපනත ගැන යේසුස් වහන්සේ මේ දසපනත මේ ආඥා 10 අලුත් යුසුම ඇතුළ අපි දකිනවා ආඥා දෙකකට ගෙනාවා. 5ක් ගේනවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. ඊටු 5 මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්න. තිබ්බ දෙයක් නැවත උලුප්පාදේ නෑ තිබුණ දේම ස්වාමීන් වහන්සේ සරල කරා. දැන් අපි දකිනවා පරණ ගිවිසුම ඇතුළේ ව්‍යවස්ථාවට මිනිසයා බද්ධ වෙලා හිටියා. අරයාගේ හිත රිද්දගෙන හරි එයාට තුආල කරගෙන හරි ව්‍යවස්ථාව රැක්කා. හැබැයි අපි දකිනවා අලුත් ගිවිසුම ඇතුළේ එහෙම කරේ නෑ. යේසුස් වහන්සේ අර සබත වෙලාවේදී ප්‍රශ්නයක් මතුවුණා. එතකොට යේසුස් වහන්සේ ඒ වෙලාවේ අහනවා මිනිසයා කෙනෙක්ව මැරෙන්න ඉඩ දීලා සබත රකින්න එකද හරි? එයාව නිදහස් කරගන්න එක නෙමෙයිද කරන්න ඕන. එතකොට හැමතිස්සෙම අපි දකිනවා අලුත් යුසුම ඇතුලේ යේසුස් වහන්සේගේ මේ පූජාව එතන යේසුස් වහන්සේගේ ක්‍රියාව ඇතුලේ විවස්ථාවේ තිබෙන දේම ක්‍රියාවලිය තුලින් ඊට ප්‍රේමාන්විතව ඒක හරි ගැස්සනවා. දැන් ඒ මම කතා කරපු ඒ 10 කොටස් දෙකට කැඩෙනවා. තටමෙන් තගේ අසලසට ප්‍රේම කරන්න. එතකොට ඒකේ අග කියනවා මුළු අනාගත වාක්‍ය විවස්ථාවත් මේක කියලා. ඉතින් අපි ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති කරනවා. දෙවියන් වහන්සේගේ දේවල් ඒ ආශ්‍රිත දේවල් කරනවා. හැබැයි අපේ සෙනග අතරින් අපි දකිනවා ඊතුරු කෙනාගේ අයිතිවාසිකම්, එයා ගැන හිතන එක, කල්පනා කරන එක, පාරිසරික කාරණා මේ ඔක්කොම කැඩෙනවා. දැන් අපි අර මම උලදී කතා කරා ටෝරාව ගැන. අපි ටෝරාව ගැන අධ්‍යයනය කරනකොට අපි දකිනවා ලෙවි කතා පොතේ විශේෂයෙන් සුද්ධකම ගැන කතා කරනවා. පූජකත්වය ගැන කතා කරනවා. ඊට පස්සේ ඊළඟ පොතේ අපි දකිනවා කෘෂිකාර්මික වපසරිය ගැන කතා කරනවා. දෙවියන් වහන්සේ. ඒ හැම දෙයක්ම දැන් අවශ්‍යලා ගියේ නැහැ.
ඒ කිසි දෙයක් අහුසි වෙලා ගියේ නැහැ. අපි අදටත් ඒවා ඊටාම සුරක්ෂිතව රකින්න. දැන් සබත් දවස් ලූක් 6 වෙනි පරිච්ඡේදයේ ලූක් 11 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදේ මේ ව්‍යවස්ථාව උගන්වන අයට දුක් වේ කියලා කිව්වා. ඇයි ඒ? ව්‍යවස්ථාවේ කාරණා රකින්න මිනිස්සු තුවාල කරගෙන. ඉතින් එහෙම කරන්න බෑ. මම මේ ප්‍රෝග්‍රෑම් එක කරලා ගිහිල්ලා වැඩක් නැහැ. මෙතන ඉන්න අය රිද්දලා. මේ අපි මේ කතා කරනකොට සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ මම කතා කරන එකට මම දැනගන්න ඕනේ මම කතා කරනකොටම කොටසක් කැමති කොටසක් අකමැති. හැබැයි මම තේරුම් ගන්න ඕන සහ මම කළ යුතුයි. මම කැමති කට්ටියට තමයි ළඟ එන්න කැමති. නමුත් අකමැති කෙනාටත් මට ප්‍රේම කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ජේසුස් වහන්සේ පොළොවට ඇවිල්ලා ඒකයි මේ කළේ. ව්‍යවස්ථාවට බැරි වුණ දේ යේසුස් කරා කියලා අපි කියන්නේ ඒකයි. ඒ අනුග්‍රහයෙන් අද අපි ගැලවිලා ඉන්නවා. මේ ධර්මිෂ්ඨකම තුල අපි ඉන්නවා. righteousness. ඒ ධර්මිෂ්ඨකම අපි තුල තියෙනවා. ඒක ලැබුණේ කොහෙන්ද? මේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව ඇතුලේ. මම ක්‍රිස්තුස් වහන්සේ කාරණා හරියට කරනවා නම් ඔස්කා හරි ලේසි මේ සමාජයේ හරි ගස්ස. දැන් මේ නීතිඥතුමා මම මෙතනට කල්පනා මොනතරම් නීති කොටක් දවසින් දවස හරි ගැස්සෙනවද? ඇයි මේ වෙන්නේ? මිනිස්සයා දවසින් දවස කරන වැරදි අද කරන වැරද්දට හෙට තව වැරදක් උපක්‍රමශීලීව කරනවා. ඉතින් මොනවද මේ ව්‍යවස්ථාවක් හරි ගස්සන්න ඕනේ යව රකින්න. එයාව හදා වැරදිකාරය රකින්න නෙවෙයි. තව කෙනෙක් ඒකට නොවැටී ඉන්න, අසු නොවී ඉන්න, දඬුවම් නොලබමින් සමාජ විනාශ නොවී ඉන්න. ඉතින් දේව රාජ්‍යය තුල මේ කාරණා ඊටාම අලංකාර ලෙස හරි ගස්සනවා. ඉතින් මම ආයම කියනවා දෙවියන් වහන්සේගේ කාරණා තුල යේසුස් ආදිතාම අලංකාර විදියට මේ නික්මයාම කොටස් දෙකකට කඩලා දෙවියන් වහන්සේටත් ප්‍රේම කරන්න, මිනිස්සුන්ටත් ප්‍රේම කරන්න කියලා අර 10 දෙකකට කරලා මම අර ගොඩාක් කාරණා නොකිය ඊටාම සරල විදියට මම ඔබට කියනවා මේක අසාගෙන ඉන්න හැම කෙනෙකුටම ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න, දෙවියන් වහන්සේගේ ආඥාවලට කීකරු වෙන්න, ඒව පවත්වන්න. හැබැයි අමතක කරන්න එපා. ඔබ ළඟ ඉන්න කෙනාටත් ප්‍රේම කරන්න. ඊටම විශාල කොටසක් සරලව කොම් කෙටියෙන් තමයි අපි පැහැදිලි කරලා මන්නවා ඒ ඔබට මම හිතනවා තේරුම් ගන්න ඇති මොකද්ද මේ කියන්නේ කියන කාරණාව. වැඩි දෙයක් කරන්න ඔබ යහපත් ජීවත් වෙන්න අඩුම තරම උත්සාහ ගන්නවා නම් මම හිතනවා ඒක නීතියටත් පහසු වෙනවා. දෙවියන් වහන්සේට කොපමණගේද ඔබ යහපත් දරුවෙක් හැටියට අපේ මේ සමාජය තුළ ජීවත් වෙනවා නම් ජේසුස් වහන්සේ බලාපොරොත්තු වන දිව්‍ය අපි ගත කරනවා නම්. ඉතින් මේ දේවල් හිතේ තියාගන්න මේ කීප හැම කාරණාවක්ම අපිට වටිනවා. ඉතින් ස්තුතිවන්ත වෙනවා. නීතිය පිළිබඳ කතිකාචාර්ය සසිද්ධ සොයිසා මහත්මයාට අපිත් එක්ක සම්බන්ධ වෙන පිළිබඳ වගේම දේවගති ගායනි තාබ්‍රෝ ඔබතුමියටත් දෙවියන් ස්තුති. මේක තන්ත්‍ර දෙකක් වුණාට අවසානයේදී එක දෙයක් විදිහට අපිට සමාජගත කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ස්තුතිවන්ත වෙනවා ජේසු පීඨ කියලා සම්මුඛ දෙනවා අද දවසේ. ඊටවතුන් හෙට දහවල් 12ට නැවත විකාශය බලා ගන්න පුළුවන්. ඉතින් මුහුණ පොත ඔස්සේත් ඔබගේ කමෙන්ට් එක යොදන්න කියලා අපි ආරාධනා කරනවා. සමුගන්නවා. යලි හමු වීමේ බලාපොරොත්තු වෙන්නේ. ජේසු පීඨයි. ජෝෂප් මෙල්ටිකවට් ශ්‍රීවර්ස් මේ ගීතිකාල ඉවර මේ ගීතිකා මූල ධර්මයක් මෙතන එයා දන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේත් එක්ක වෙච්ච හඳුනා ගැනීම මේ ශුද්ධ බයිබලයත් එක්ක ඔහු දැනගෙන තිබිලා තියෙනවා. එතකොට සැබෑ ගෝලත්වය සහ මිලය ගැන කතා කරන ගීතිකාවක් ඔවුන් රචනා කරන්න මූලික හේතුව ඔවුන්ගේ ඇදහිල්ලත් බොහොම සරල කැපවීම තුළ ජීවත් වෙච්ච අය. F major වල ගියාම ඇසුරු කරන chords තියෙනවා. B flat, C, C7 මේ වගේ. රචකයා ඔහු යේසුස් වහන්සේව දිනා ගන්න උන්වහන්සේගේම වචනය අනුගමනය කරලා තිබෙනවා. ගයම් ගී ගයම් ගී සෑම ඉරිදාවකම පස්වරු එකට පුන විකාශය අඟහරුවාදා මධ්‍යහනේදී අපේ සමාජ පසුබිම තුළ සමාජය තුළ බොහෝ විට කතා කරන කාරණාවක් තමයි ප්‍රශ්නයක් තමයි මේ ලෝකය නිර්මාණය පිළිබඳව. එවලූෂන් පරිනාමය ඩාවින් කියන විද අන්දයි. අපේ DNA එකයි ඒප්ස් ලගේ DNA එකයි
98ක් විතර එක විදිහයි. බයිබලේ කියන්නේ මිනිස්සු තමයි උඩටම හදලා තින්නේ. අපිට ඔක්කොම යටයි කියලා. හැබැයි දැන් මම කියන්නේ නෑ මිනිස්සු හරි දුර්වලයි ෆිසිකලි. DNA කෝඩ් එක ඇකියුරසි කියන්නේ 294 පාරක් යෑම එක මිස්ටේක් එකයි තියෙන්නේ. මොකද මේ විද්‍යාත්මකයි නැත්නම් අර මේක හැමදාම පරිණාමයෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණාව අපිට දැන් ක්‍රමක්‍රමයෙන් බැහැර කරන්න සිදු වෙලා තියෙනවා. පෘථුවියේ තියෙන ජීවය විතරයි අපි දැනට දන්න විදිහට මුළු විශ්වයේම තියෙන්නේ. බුද්ධිමත් නිර්මාණයේ විද්‍යාත්මක විශ්ලේෂණය විශ්වයේ රහස්. විශ්වයේ රහස් අඟහරුවාදා රාත්‍රී 10ට. නැවත විකාශය බදාදා දහවල් 12ට. මානසික සෞඛ්‍ය පුද්ගලයෙක්ගේ සමස්ත සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? මානසික සෞඛ්‍ය කිව්වම අපි එක පැත්තකින් බලන්නේ කෙනෙක්ගේ සිතුවිලි. කාර්ය බහුල ජීවිතය, කාර්ය බහුල රටාව තුළ ඔබට මග හැරෙන්නම පුළුවන් කෙනා තමයි ඔබේ දරුවා, ඔබේ තරුණ දියණිය. බයිබලයේ බලද්දී අපිට බයිබලයේ චරිත ගොඩාක් මුණ ගැහෙනවා. ඒගොල්ලෝ මේ විෂාදය කියන ගැඹුරු තත්වයට නොගියත් මෙවැනි ඇතුළාන්ත කඩාවැටීම් වල ඒගොල්ලෝ ගියපු අවස්ථා. healing from trauma. එතකොට මේක හරියට කෙනෙක් ලෙඩ වෙලා, මනස ලෙඩ වෙලා ඉන්නේ. එහෙනම් ලෙඩ වෙච්ච කෙනෙක් සුවය ලබන්න ඕන වගේ කම්පනය තුලින් යන කෙනෙක් මානසික සුවය ලබන්න ඕනේ. හිරුෂි සහ මම කියමුක අපි දෙන්නගේ මේ සමාජ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න නම් මම ඔයාට ගෞරව කරන්නත් ඕනේ, ඔයා මට ගෞරව කරන්නත් ඕනේ. වාක්‍යානෝ මාංශවත් වී දෙවා වදාළ ධර්මය සරලව ඉගෙන ගන්න. දෙවිඳුන්ගේ වචනයෙන් නැන නුවණ පහන් කරගන්න. එතකොට යක්ෂයා හිතුවේ මාසිකු රාදව් ජයග්‍රහණය කළා කියලා. ගෞරවය කියන්නේ ඔබ උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන දේ ඔබ ඉෂ්ට කරන්න තියෙනවා. සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා කියා ඒක කොහොමද මිනිස්සු තේරුම් ගන්න? සජීවී දේව ධර්ම ශාස්ත්‍රාලය සමගින් එකතු වෙන්න. නැනස සිකුරාදා සවස 5ට. නැවත විකාශය ඉරිදා රාත්‍රී 10ට. දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කරන්නේ කිසිම දෙයක් නැතිව. ශුද්ධ වූ වචනය කිතුනුවගේ ජීවිතයට ඉතාම අත්‍යවශ්‍ය වූ මෙවලමක් බවට පත්වෙනවා. උන්වහන්සේගේ වචනය තුළ තිබෙන මේ සත්‍යතාවයන් අපි විශ්වාස කරනවා නම් කිසිදු වසංගතයක් අපට ලන්වන්නට උන්වහන්සේට තියන්නේ. ඉතාමත්ම ලෙංගතුකමකින් ඉතාම